දැන් තව ටික දවසනේ තියෙන එක්සෑම් එක. දැන් කට්ටියට මහන්සි. දෙකටම ෆෝකස් එකේ වැඩ කරපු සහ ෆෝකස් එක තියෙන මට මේක ඇචීව් කරගන්න ඕන කියන එක. මේක පිසුනේ නැහැ කොහොමද? අර අතරමැදින් පීක් වෙලා වැඩේ පටන් ගත්ත කට්ටිය දැන් මහන්සි. හති. දැන් හිතනවා අනේ සර් මට බෑ මේක මට අමාරුයි මේක කරන්න. රයිට්? මට අත්තාරින්න හිතෙනවා. ඉච්ඡර කාලයක් මේක වෙනුවෙන් මාර කැපකිරීමක් කළා මේක කරගෙන ආවේ. අන්තිම මොහොතේ අතාරින්න නෙමෙයි. ඔයාට අත්හරින්න හිතන ඕනම වෙලාවක වාහන කරලා බලන්න. නීතියක් තියෙනවා නීතියක් නෙමෙයි ඔක්කොම කතාවක් මෙයාට. Remember why you started, right? Remember why you started කියන්නේ හිතන්න මතක් කරන්න ඇයි ඔයා පටන් ගත්තේ? ඔයා මොකක් හරි ගෝල් එකක් කවර් කරගන්න මේක පටන් ගත්තා. ඔයා කැම්පස් යන පටන් ගත්තේ මේක. ඔයා ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකට පටන් ගත්තේ මේක. ඔයා ඉඩම් රෑන්ක් එකක් දාන්න පටන් ගත්තේ මේක. ඔයා චපුරට යන්න පටන් ගත්තේ මේක. ඔයා ලංකාවේ උත්තම විශ්වවිද්‍යාලවල උඩ පුටු වලට යන්න පටන් ගත්තේ මේක, right? ඔයාගේ පවුලේ පළවෙනියටම කැම්පස් ගිය කෙනා මමයි කියලා හිතාගෙන මේ වැඩේ පටන් ගත්තා. මේක පටන් ගන්න හේතු 1000ක් තියෙන්නේ. ඒ හේතු 1000 මතක් කරන්න මේක අතාරින්න හිතන එක හේතුවක් ඒකේ. තේරුණාද? ඔයාට මේක අතාරින්න හිතෙන්නේ එක හේතුවක් වෙන්න පුළුවන්. අතාරින්න හිතන හැම වෙලාවක හිතලා බලන්න. ඇයි මේක අල්ලගෙන පටන් ගත්තේ? ඒ නිසා අල්ලගෙන පටන් ගත්තේ ඇයි කියලා හිතන වෙලාවක ඔයාට මේක අතාරින්න වෙන්නේ නැහැ. අතරින් හිතෙන්නේ නැහැ. තේරුණාද? තව ටික දවසයි මේක අල්ලගෙන යන්න ඉකෝන් කොට දාන්න මගේ පැත්තෙන් මං ඉන්නවා මේ ගේම් එක ගහන්න. රයිට්? හරි.